අලුත් මොහොතක්, අලුත් කතාවක්, අලුත් හැඟීමක් එක්ක moments with සචි. දවස කෝලාහලෙන් ටිකක් ඉවත් වෙලා හිත නිදහස් කරගන්න පුංචි මොහොතකට මම ඔයාලා හැමෝවම ආදරෙන් පිළිගන්නවා. දිග නිවාඩුවකට පස්සේ ආයිමත් ලස්සන පුංචි වීඩියෝවක් අරගෙන මම ඔයාලා බලලා යන්න. ඉස්සරහට අලුත් වෙනස් ලස්සන වීඩියෝ ගේන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලාපොරොත්තු වලින් පිරුණු ජීවිතයක් කියන්නේ ඉදිරියට යන්න හේතුවක් තියෙන ජීවිතයක්. අපේ ජීවිතවල ගෙවෙන හැම දවසක්ම අපි වැය කරන්නේ අපේ හීන බලාපොරොත්තු වෙනුවෙන්. ඉතින් මේ ඒකාකාරී ජීවිතයෙන් මිදුණු නිදහසේ ගෙවුණු එක දවසක් තමයි මම අද අරන් ආවේ. උදෙන්ම නැගිටලා වතුර බොන එක මං අනිවාර්යයෙන්ම කරන දෙයක්. උදෙන්ම වතුර බොන එක කියන්නේ දවසේ හොඳ ස්ටාර්ට් එකක්. හිතත් ශරීරයත් ෆ්‍රෙෂ් කරලා දවස පුරා එනර්ජි එකකින් උදව් කරන ලස්සන පුරුද්දක්. ඊට පස්සේ ඇඳත් අස් කරලා බුදු පහනත් පිරිසිදු කරලා කාමරේ අතුකා ගත්තා. ඇඳ අස් කරලා කාමරේ අතුකාලා මුලින්ම දවස පටන් ගත්තම ඒ පිළිවෙලත් එක්කම මට දැනෙන්නේ අද දවසටත් මම සූදානම් කියලා. පිරිසිදු තැනක් කියන්නේ පිරිසිදු ආරම්භයක්නේ. ඒ පිළිවෙල හිතත් සංසුන් කරනවා. උදේ නැගිටලා කම්මැලිකමේ මූණ සෝදලා මේ දේවල් කරන්න ගියාම දවසෙන් අපි භාගයක් මේ වෙනුවෙන් වැය කරලා. උදෙන්ම නැගිටලා ඒ එනර්ජි එකෙන්ම ඉක්මනින් මේ දේවල් කරගත්තම එදා දවස සංසුන්ව ගෙවන්න පුළුවන්. ඒ ටිකත් කරලා ආයිමත් මූණ සෝදලා උදේ මෝර්නින් රූටින් එකත් කළා. රූටින් කියලා ලොකු දෙයක් නැහැ. ෆේස් වොෂ් එක ගාලා මූණ සෝදලා ඩේ ෆේස් ක්‍රීම් එකයි බොඩි ක්‍රීම් එකයි ගාගත්තා. ඊට පස්සේ උදේ කෑමත් ගත්තා. ඒක නම් මං වීඩියෝ එකට ගත්තේ නැහැ. ඊට පස්සේ චුට්ටක් වෙලා ඉඳලා දවල් වෙලා ගුවාෂන් රෝල මසාජ් එකත් කරගත්තා. මුලින්ම අයිස් කැට මූණ හොඳට ගා ගන්නවා. ඔයාලා දන්නවනේ අයිස් කැට අයිස් වතුර කියන්නේ ජනප්‍රිය බියුටි ටිප් එකක්නේ. ඇස් වටේ මුහුණේ පිම්බීම අඩු කරනවා, ස්මූත් ලුක් එකක් එනවා, මූණ ෆ්‍රෙෂ් වෙලා නැචරල් ග්ලෝ එකකුත් දෙන්න පුළුවන්. මේ අයිස් කැට නැත්නම් අයිස් වතුර කියන්නේම මැජික් එකක් තමයි. ජේඩ් රෝලර් ගුවාෂ් එකත් අයිස් වතුරට දාලා තියලා ඒ ෆේෂියල් මසාජ් ටිකත් මම නිදහසේ කරගත්තා. ඊට පස්සේ නම් ඔන්න ආයි වීඩියෝ කළේ ටිකක් රෑ වෙලා. අවසංග සෝදලා කොණ්ඩ දෙකකුත් ගොතා ගත්තා. එදා දවස් ඉක්මනින් නිදා ගන්න තමයි මං හදන්නේ. නිදා ගන්න කලින් ජර්නල් එක ලියන්න ඕනේනේ. ජර්නල් එකත් ලියලා විශ්වයට ස්තුති කරලා එදා දවස නිදහසේ විවේකීව ගත කරලා අවසන් කළා. නිදහස් දවස් කියන්නේ ජීවිතේට හුස්මක් වගේ දෙයක්. අපි හැමදාම වැඩ වගකීම් ස්ට්‍රෙස් අතර දුවනකොට හිතත් ශරීරයත් බොහෝ වෙලාවට විඩාවට පත් වෙනවා. ඒ අතරින් ටිකක් නැවතිලා තමන්ටම වෙලාවක් දෙන එක තමයි ඉතින් නිදහස් දවසක් කියන්නේ. හැමෝටම එහෙම ගත කරන්න අමාරුයිනේ. ඒ ටිකක් නැවතිලා හුස්මක් අරගෙන තමන්ටම ජීවත් වෙන දවස් තියෙනකොට ජීවිතේ තවත් ලස්සන වෙනවා. ඒ වගේම දැන් YouTube වීඩියෝස් දාන්නේ නැද්ද? channel එක නවත්තනවාද කියලාත් ගොඩක් අය මගෙන් අහලා තිබුණා. මම පුංචි බ්‍රේක් එකක් ගත්තට ඉස්සරහට වෙනස් විදියට අලුත් විදියට තවත් ලස්සනට වීඩියෝස් අරන් එන්න තමයි හදන්නේ. ලොකු වෙනසකුත් එක්ක. මේ ගේන වීඩියෝස් වගේම තව ලස්සන අලුත් වීඩියෝස් මං ඉක්මනින්ම අරන් එන්න. අපි දකින අපේ ලස්සන ලොකු හීන හැබැයි කරගන්න මහන්සි වෙන්නම වෙනවනේ. ඒ වගේම මගේ වීඩියෝස් බලන මගේ වීඩියෝස් වලට ආදරය කරන ඔයාලා හැමෝටම
ගොඩාක් ස්තුතියි. ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමුවෙමු.